තෙරුවන් සරණ වේවා ජය වේවා කියලා අපි අද බලාපොරොත්තු වෙන්නේ තවත් පුංචි මාතෘකාවක් ඉදිරියේ තියාගෙන සාකච්ඡාවක ස්වරූපෙන් තමයි නමුත් ඉදිරිපත් කිරීමක් කරන්න. ඉතින් ඒ සඳහා මාතෘකාව නම් වශයෙන් කියනවා නම් මේ යෝගාවචරය කියලා જાතියක් කියන තව පැවිදි වෙලත් නැතුව ඇති නැත්තම් ගිහිගේ ඉඳගෙනම බණ භාවනා කරන පැවිදි වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේනා අර ස්විච්ඡාවෙම ඇහැට එන රූප, කනට එන ශබ්ද, නහයට එන ගන්ධ, දිවට එන රස, කයට එන පහස වගේ දේවල් හික්මවනවා. නැත්නම් අපි කියනවා ඉඳුරන් හික්මීම කියලා, ඉන්ද්‍රිය සංවරය කියලා. ඒක ස්විච්ඡාවෙන් කරන්නේ. කවුරක්වත් කිව්වට හිරේ දාලා දඬුවම් කරලා නෙවෙයි. එහෙම කරලා හැම වෙලාවෙම නෑ සමාහට මා පුදුමාකාර ප්‍රීතියක් ලබනවා. අපි කියන එකට නිරාමිෂ ප්‍රීතිය කියලා. එහෙම නැත්නම් මේ නිස්සරණ සිත ප්‍රීතිය කියලා. ඉතින් ඒ ප්‍රීතිය බුදුරජාන් වහන්සේ වගේ ඇත්තෝ උත්තමයෝ පුදුම විදියට රූපාකාරයෙන් නිදර්ශනාකාරයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒක සඳහා පාඨයක් ශ්‍රීමුක පාඨයක් ඉදිරිපත් කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ විවේකජම් පීති සුඛං කියලා. කියන්නේ ඇහැට විවේක දෙනවා, රූප බලන්නේ අපේ ඇස් දෙක වහගෙන හරි ඉන්නවා. කනට ශබ්ද එනේවා සඳහා කන වහන්න බෑනි. අපි නිසා නිස්සද්ද තැනකට යනවා කියන්නේ සාපේක්ෂව. ඊට පස්සේ ගඳ සුවඳ අභිරමණය කරන්නෙත් නැහැ, මොනවාරි ඛණ්ඩ යනවා, දිව පිනවන්න යන්නෙත් නැහැ, කය හොල්ලන්නෙත් නැහැ. ඒව නතර කරලා ඉදීම කියනවා කය විවේක, මේ කය විවේක වෙනවා, දිව විවේක වෙනවා, නාසය විවේක වෙනවා, කන විවේක වෙනවා, ඇහැ විවේක වෙනවා. මෙන්න මේ විවේකයේ තුල ප්‍රීතියක් සුඛයක් පහළ වෙනවා. ඒක නිරාමිෂ ප්‍රීතිය කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙම ඇහැ කන දිව නාසය කය මන ආදී පිනවීම සඳහා නැත්නම් පිනවීමෙන් ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒකට කියනවා ආමිෂ ප්‍රීතිය, ගේහසිත ප්‍රීතිය, ගෙවල්හා බැඳිච්ච ප්‍රීතිය. ඒ වගේන් වෙන් වෙච්ච නිරාමිෂ ප්‍රීතියට දෙන නම තමයි නිස්සරණ සිත ප්‍රීතිය කියලා. ඉතින් ඒව සාමාන්‍ය මිනිස්සු හිතන්නේ গুপ্ত ධර්ම කියලා. මේවා ඉතින් ඒ කරන කට්ටිය හිතානේ එහෙම කෙරුවට එහෙම එකක් ඇත්තේ නෑ. මේ කවුරුත් දන්නවනේ ඉතින් ප්‍රීතියක් ලැබෙන්නම් මේ සුඛෝපභෝගී වස්තු තියෙන්න eBay. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් මේ වැරද්ද කොච්චර දුරදිග ගිහිල්ලා ජන විඥානය තුල පැතිරලා තියෙනවද කියනවනම් අද හැපිනවීම සඳහා රූප වාහිනී හදලා තියෙනවා. ඒවා කළු සුදු හදලා තියෙනවා, වර්ණ හදලා තියෙනවා, ත්‍රිමාන වශයෙන් හදලා තියෙන එක ඉතාම ලොකු දියුණුවක්. අපේ අම්මලාට තාත්තලාට නොතිබිච්ච දියුණුවක් කියලා අපි හරියට උදම් මරනවා. ඊට පස්සේ ශබ්ද ගැන ඇහුවොත් එහෙම ස්ටීරියෝ, ඩොල්බි විවිධාකාරයෙන් මේ සංගීත රාව මිනිස්යාව පිනවන්න තියෙන ප්‍රධාන මාර්ග බවට පත් කිරීම කොච්චරද කියනවනම් මේ සංගීතයේ මෙහෙවන හඬ පිළිබඳ දන්න අය තමයි අද ආණ්ඩු වෙනස් කරන්නේ. ඒ තරමට මේගොල්ලෝ බලය තහවුරු කරලා තියෙනවා. ඊට පස්සේ නාසය පිනවීම හරහා ලැබෙන උද්දීපනය ගොඩාක් වැඩි තිරසන් සත්තුන්ගේ. උන්ගේ ලිංගික ක්‍රියාවලිය තනිකරම යන්නේ ගන්ධ සුවඳ අනුව. ඒ නිසා ඒ අවශ්‍ය ගන්ධ සුවඳ නැත්තම් ඌ තපස්සරු වගේ ඉන්නවා. හැබැයි ඒ ගඳ වැටුනොත් ආයෙ මොකොත් නැහැ, බල්ලෝ රැළේ යන්න වගේ ඇවිස්සෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ දිවෙන් මේ දේවල් ගන්න සමාජයේ නැත්තම් සත්ව කොටාය තමයි උරගියෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ දිව නිතරම පොළවේ ගගහ තමයි අනුතුරුදායක දෙයක්ද කෑමක්ද නැද්ද කියලා බලන්නේ. ඉතින් ඒක දැන් මානවය ළඟට එනකොට ඇහැ කන දෙක වැඩි වෙලා තියෙනවා. නාසය දිව කියන එකේ අර ඒ ගති අඩු වෙලා තියෙනවා. අපේ ඇස් පිටලා තියෙන උඩම ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව. ඊට පස්සේ කය පිනවීමට තමයි මේ සුඛෝපභෝගී වස්තු, ස්ත්‍රියාවක්, එහෙම නැත්නම් මේ මුරුදු සේනාසන හොයන ගතිය තියෙන්නේ. ඒක අද පුදුම දියුණුවකටපත් වෙලා තියෙනවා. ඒක මට පුදුම හිතෙනවා පිටරට යනකොට ඒ මිනිස්සු මේ ගෙවල් වල පොඩ්ඩක් හරි කැඩිච්ච ඇඳ පුටු කොට්ට මෙට්ට ඔක්කොම පාටගෙන දානවා. දාපුවාම නගර සභාවෙන් ඒව ගෙනියනවා. ඇත්තටම සල්ලි දීලා ගන්නවනේ එහෙන විශාල ගාණක්. හැබැයි
ඒගොල්ලන්ගේ ගෙදර තියෙන ඕනේ ටික තියෙම සඳහා අර පරණ බඩු එළියට දානවා. ඉතින් ඒ විදිහට මේ අද සාමාන්‍ය මධ්‍යම පන්තික ගෙදරකට ගියොත් ඒ තියෙන ඇඳ පුටු කොට්ට මෙට්ට ඉන්දියාවේ ඉස්සර හිටපු මහරජාවරුන්ට තිබුණේ නැහැ. ඉතින් මේක අපි දකින්න හරි විශාල දියුණුවක් කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. අපි දරුවන්ටත් දෙන්න හදනවා මේක. දෙමව්පියන්ටත් දෙන්න හදනවා. නමුත් මනුස්ස ප්‍රජාවේ කවුරුවක්වත් මේකේ සන්තෝෂෙලා මැරෙලා නැහැ. මේවා පිනවන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා මේ තිබහට ලුණු වතුර බොන්නා වගේ. නමුත් ඒවා සාමාන්‍ය ප්‍රමාණයට නැතුව ජීවිත ගත කරන්නත් බෑ. මූලික අවශ්‍යතා ටික තියෙනවා. මේ පෘථජ්ජනය කියලා කියන්නේ මූලික අවශ්‍යතාව සීමාව දන්නේ නැති කෙනා. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ මෙච්චරක් යනකම් ප්‍රයෝජනෙ සලකලා අවශ්‍යයි. මෙතනින් එහාට සුඛෝපභෝගී කියලා හරියට සීමාව දාන්න. නමුත් ඒ ඇත්තෝ ඒක කරන්නේ මේ ශ්‍රද්ධාවාදී ප්‍රබල ගුණයකින්ම නෙවෙයි. ඒ ඇත්තන්ට හම්බ වෙන අර විවේකජම් පීති සුඛං කියන එක. ඒක හරිම ප්‍රකටයි දෙවෙනි ධ්‍යානයේදී. පළවෙනි ධ්‍යානයේදී තැයින් හම්බ වෙනවා. ඒ දෙවෙනි ධ්‍යානයේදී උගක් හම්බ වෙනවා. ඉතින් අපි හිතනවා අප්පා දෙවෙනි ධ්‍යානයේ පළවෙනි ධ්‍යානය කියන්නේ අපේ ලෝක එකක් නෙවෙයි. ඒක වෙනම ලෝකයක්. ඒක කරන්න බෑ කියලා. නෑ එහෙම එකක් නෑ. ඒක සමත පැත්තෙන් බලනකොට ධ්‍යාන වශයෙන් කතා කරාට යෝගාවචරය සතියට හිත ගියයි කියලා හිතන්නකෝ. මම මේ වාඩි වෙලා ඉනකොට මම වාඩි වෙලා ඉන්න බව මම දන්නවා. මට මේ ආස්වාද ප්‍රසවාස වැටෙන බව දන්නවා. එහෙනම් බාහිර සද්දයක් තියෙනවා මට ඒක බාධා වෙනවද නැද්ද කියලා දන්නවා. ආන්නේ මේ ඉන්නවනම් ඒකේනා රූප තිබුණා, ශබ්ද තිබුණා, ගන්ධ රස පහස තිබුණාත් අර ඉස්සරහින් තියෙන අරමුණේ ආස්වාද ප්‍රසවාස කියනකො හිත රඳවනකොට ඒ මොහොතේම නැත්තම් ඒ ආසන්නේ මෙයාට තේනවා මගේ හිත කනේ නෙවෙයි තියෙන්නේ, ඇහි නෙවෙයි තියෙන්නේ, නාසයේ නෙවෙයි තියෙන්නේ, දිවේ නෙවෙයි තියෙන්නේ. මේ නහය නම් හුස්ම වදින තැන නිසා නාසය කියලා පැටලෙන්න ඉඩ තියෙනවා. කයත් නෙවෙයි. හැබැයි මේ කය තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ආන්න එහෙම වෙලාවක ඒ සතියෙන් ගත කරන වෙලාවක ඔය පළවෙනි ධානයේදී තියෙන චිත්ත tattwa බොහෝ විට ලැබෙනවා. ඒක බොහෝ දෙනා දන්නේ නැහැ. බොහෝ දෙනා ඒකට එළඹ වාසය කරන්නේත් නැහැ. මොකද ඒ තරම්ම ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවීමේ කටයුතුට ගිහිල්ලා තියෙනවා මේ බටහිර කියලා, ආසියාකරයි කියලා, තිරිසන් සත්තු කියලා, මනුස්ස කියලා වෙනසක් නැහැ. ඉතින් මේ දේ තේරුම් ගත්ත කෙනාට කල්යාණ සත්පුරුෂයෝ කියලා කියනවා. තේරුම් ගත්තෙත් නැති පිරිසට කියනවා අන්ධ පෘථග්ජනයෝ කියලා. ඉතින් අර යෝගාවචරය වැටෙන්නේ අන්ධ පෘථග්ජන පිරිසටත් නෙවෙයි, රහතන් වහන්සේලාගේ පිරිසටත් නෙවෙයි, මේ කල්යාණ සත්පුරුෂයන්ට. ඉතින් ඒ යත්තන්න මේ බණ ඇහුන් නැත්තම් අර ගොල්ලෝ අර තිරිසනුන් ලැබපු සැපේම ජීවත් වෙලා තිරිසනුන් ලැබෙන සැපේම ගත කරලා තාම දුක්ඛිත විදිහට මැරලා යනවා. ඔත් යම් කිසි කෙනෙක් උත්සාහ කළොත් ඇත්තකට වහන සද්ද නැතනකට ගිහලා ගන්ධ රස පහත විඳින්න නැතුව සති ධාරාව සති චිත්ත වීර්ය ටික වේලාවක් කරන්න යනකොට එයාට අර අච්චි මානසික සුඛයක් ඒක බුදු දහමේ ගාථාවලින්ම කියලා තියෙනවා. අමානුෂී රති හෝති අමානුෂික මනසට ඉක්මලගේ සති රතියක් එන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් ණයට ගන්නත් බෑ, සල්ලි වලට ගන්නත් බෑ, කාටවත් දෙන්නත් බෑ, හොරකම් කරන්නත් බෑ. භාවනා කරන අයට වරින් වර මේක අත්විඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා කිසි කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන්. ඔයාලට මොනවා මොනික සුදුසුකමක් දැනුමක් උපකරණයක් නැතුණත් පොඩක් සත්‍යමත් වෙලා බලන්න. එක තැනක වාඩි වෙලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට හිත නොයවා ටික වේලාවක් ඉන්නකොට මේ පදම තුල ඒ ඇතිවෙනේ නිර්ාමිෂ සුඛය ඒක තමයි සරුවච්චන් වහන්සේ වප්මගුල් දවසේ තාත්තා සිතුවන රජුව ගත කරද්දී මේ සුඛයෙන් තමයි ඔය තඹ ගහක් උඩට ගිහිල්ලා හිටියයි කියලා කියන්නේ. මේ භාවනා කළ බුදු වෙන්නේ ඉස්සල්ලා. දැන් මේක මනුස්ස සම්පත්තියක්. මේක උපතින්ම ලැබෙන ජන්මදායාදයක්. නමුත් මේ අද තියෙන මේ තාක්ෂණය නිසා කොච්චර අපි නොව ගිහිලා කියලාද කියනවනම් හැම දෙමව්පියෙක්ම දරුවන්ට ওই වස්තුනේ දෙන්න හදන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශනේ දෙන්න මේ නිර්ාමිෂ ප්‍රීතිය දරුවන්ගෙන් වළහනවා. නොදෙනියනවා. දරුවෝ අපිට දෙමව්පියර දෙන්නෙත් මේකමයි. මේ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ ඇත්තටම පාරමිතා පුරලා
පිහිටලා අපිට බණ කියලා තියෙනවා. නිසා පුළුවන් වෙලාවක පොඩ්ඩක් බලන්න තමා විහිම්ම ඒ ඉන්ද්‍රයන් দমনය කරලා වෙන දේ මොකද්ද කියලා ඕලන්ට විඳ ගන්න පුළුවන් වෙයි කියන මම සාක්ෂි වෙනවා. පුළුවන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ කෙටි පණිවිඩය මෙතන නතර කරනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා